අද අපි හැමෝම ඉන්ටර්නෙට් යූස් කරනවා. ගෙදර, ස්කූල් එකේ, ඔෆිස් එකේ හැම තැනකම Wi-Fi තියෙනවා. ඒත් ඔයා දන්නවද මේ Wi-Fi කියන ටෙක්නොලොජි එක කොහොමද ආවේ? කොහොමද කේබල් නැතුව ඉන්ටර්නෙට් සිග්නල්ස් අහස පුරාම යන්නේ? අද වීඩියෝ එකෙන් අපි බලමු Wi-Fi ටෙක්නොලොජි එකේ පුදුම ස්ටෝරි එක. Wi-Fi හැදෙන්න කලින්ම සයන්ටිස්ට්ලා හිතුවේ කේබල් නැතුව ඉන්ෆර්මේෂන් සෙන්ඩ් කරන්න පුළුවන් වෙයිද කියලා. 1800 දශකයේ අගදී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් කියන සයන්ටිස්ට් කියලා තියෙනවා ඉලෙක්ට්‍රිසිටි සහ මැග්නටිසම් එකෙන් වේව්ස් යවන්න පුළුවන් කියලා. පස්සේ හයින්රික් හර්ට්ස් කියන පුද්ගලයා ඒ අයිඩියා එක ඇත්තක් කරලා රේඩියෝ වේව්ස් හොයාගත්තා. ඒ තමයි Wi-Fi වල පළවෙනි බේස් එක. 1900 දශකයේදී රේඩියෝ සහ ටීවී වගේ දේවල් ආවට පස්සේ වයර්ලස් කමියුනිකේෂන් ටෙක්නොලොජි එක වේගයෙන් දියුණු වුණා. ඒත් ඒකෙන් ඉන්ටර්නෙට් ඩේටා යවන්න පුළුවන් සිස්ටම් එකක් තවම තිබ්බේ නෑ. සයන්ටිස්ට්ලා හොයාගන්න ගත්තේ ඩේටා පැක්ස් කියන කුඩා කොටස් වයර්ලස් විදියට යවන්න පුළුවන් සිස්ටම් එකක්. 1985 දී USA ගවර්න්මන්ට් එක වැදගත් තීරණයක් ගත්තා. ඒක තමයි ISM බෑන්ඩ් කියන ෆ්‍රීකවන්සි රේන්ජ් එක හැමෝටම පාවිච්චි කරන්න ඕපන් කරපු එක. ඒකෙන් සයන්ටිස්ට්ලාට ෆ්‍රී ස්පේස් ලැබුණා වයර්ලස් ඩේටා එක්ස්පෙරිමන්ට් කරන්න. 1990 දශකයේ ඕස්ට්‍රේලියා එකේ CSIRO කියන රිසර්ච් ටීම් එක Wi-Fi ටෙක්නොලොජි එක ඩෙවලොප් කරන්න ලොකු දායකත්වයක් දුන්නා. ඔවුන් සිග්නල් පරාවර්තනය නිසා ඇතිවන ගැටලුව විසඳලා ස්ටේබල් විදිහට වයර්ලස් ඩේටා යවන්න පුළුවන් සිස්ටම් එකක් හදලා දුන්නා. අන්තිමට 1997 දී ඉන්ජිනියර්ස්ලාගේ ඉන්ටර්නැෂනල් ගෲප් එකක් වන IEEE කියන ඕගනයිසේෂන් එක 802.11 ස්ටෑන්ඩඩ් එක ඉන්ට්‍රොඩියුස් කළා. 802.11 කියන්නේ Wi-Fi වැඩ කරන ටෙක්නිකල් රූල්ස් සෙට් එක. මේ රූල්ස් නැතුව Wi-Fi ඩිවයිස් එකිනෙක කනෙක්ට් කරන්න බෑ. ඒක තමයි ඔෆිෂියල් Wi-Fi සිස්ටම් එකේ පටන් ගැන්ම. ඒකෙන් කම්පියුටර්ස් වලට වයර්ලස් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන්න පුළුවන් වුණා. Wi-Fi කියන නම මුලින් ටෙක්නිකල් ටර්ම් එකක් නෙමෙයි. ඉන්ටර්බෑන්ඩ් කියන කම්පැනි එක බෑන්ඩින් එකක් විදිහට Wi-Fi කියන නේම් එක හදලා දුන්නා. ඒකෙන් වයර්ලස් ෆිඩෙලිටි කියලා මාකටිං එකට එක්ස්ප්ලේන් කළා. Wi-Fi කියන්නේ කේබල් නැතුව ඉන්ටර්නෙට් ඩේටා යවන සිස්ටම් එකක්. මෙහෙමයි ඒක වැඩ කරන්නේ. පළමුව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක එනවා ISP කියන කම්පැනි එකෙන්. ඒ කියන්නේ ඩයලොග් SLT වගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් වලින්. ඒ ඉන්ටර්නෙට් එක රවුටර් එකට එනවා. රවුටර් එක ඒ ඉන්ටර්නෙට් ඩේටා එක වයර්ලස් සිග්නල්ස් එනම් රේඩියෝ වේව්ස් විදිහට යවනවා. ඔයාලගේ ෆෝන් එක Wi-Fi ඔන් කරද්දී ඒ ඩිවයිස් එක රවුටර් එකෙන් එන සිග්නල්ස් අල්ලා ගන්නවා. ඊට පස්සේ වීඩියෝ ඩේටා, මෙසේජස්, වෙබ්සයිට්ස් ඔක්කොම ඩේටා පැක්ස් විදිහට එනවා. මේ සිග්නල් යන්නේ එයා එක හරහා කේබල් නැතුව ඉන්විසිබල් වේව්ස් විදිහට. මේක සිම්පල් විදිහට කියනවා නම් ඉන්ටර්නෙට් සමානයි ඩේටා, රවුටර් සමානයි ට්‍රාන්ස්මිටර් එනම් සිග්නල් යවන එක, ෆෝන් සමානයි රිසීවර් එනම් සිග්නල් ගන්න එක. ඉතින් මේක තමයි Wi-Fi එක වැඩ කරන බේසික් සිස්ටම් එක. අද Wi-Fi කියන්නේ අපි හැමදාම යූස් කරන එකක්. ෆෝන්, ලැප්ටොප්, ටීවී හැමදේම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ Wi-Fi වලින්. ඒත් අද Wi-Fi කියන්නේ ඉන්ටර්නෙට් එකක්ම නෙමෙයි. ඒක ස්මාර්ට් වයර්ලස් සිස්ටම් එකක්. අද වර්ල්ඩ් එකේ Wi-Fi versions කිහිපයක් තියෙනවා. Wi-Fi 5 මේක normal speed internet video watching වලට හොඳයි.
Wi-Fi 6 මේක fast speed ගොඩක් drives එකවර connect වුණොත් slow වෙන්නේ නැහැ. Wi-Fi 6E මේක තවත් වේගවත් ඉන්ටර්නෙට් එකක් සහ සිග්නල් වල බාධා අඩු වෙන එකක්. Wi-Fi 7 මේක අලුත්ම ටෙක්නොලොජි එක super fast speed එකක්. අද Wi-Fi use වෙන්නේ mobile ඉන්ටර්නෙට් වලට, YouTube, Netflix බලන්න, online games වලට, smart home device connect කරන්න, online meeting වලට. අද routers වලත් smart features තියෙනවා. ඒ කියන්නේ මේවා signal auto adjust කරනවා. fastest device එකට first priority දෙනවා. ගෙදර හැමතැනම Wi-Fi signal එක හොඳට cover වෙන විදිහට වැඩ කරන system එක වැඩ කරනවා. මේ කොහොම වුණත් Wi-Fi වල තාම යම් ගැටලු තියෙනවා. එනම් faults නිසා signal weak වෙනවා. ගොඩක් මිනිස්සු use කරනකොට slow වෙනවා. password weak නම් security risk තියෙනවා. ඉස්සරහට Wi-Fi තව දියුණු වෙනවා. more speed, less delay, smart AI networks, fully connected smart world. ඉතින් අද Wi-Fi කියන්නේ අපේ digital life එක connect කරන invisible system එකක්. ඉතින් අද අපි Wi-Fi technology එක ගැන සරලවම ඉගෙන ගත්තා. wireless internet එකක් විතරක් නෙමෙයි, අද Wi-Fi කියන්නේ අපේ daily life එක connect කරන ලොකු technology එකක්. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. SPK channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.